අදත් අරගෙන ආවා වෙනස්ම වීලොග් එකක්. අපි ගිහින් බලමු අද වීලොග් එකෙන් මොනවද අපිට බලන්න පුළුවන් කියලා. අද වීඩියෝ එකට මමත් එක්කම තව දෙන්නෙක් එකතු වෙනවා. අපි මේ යන්නේ මොකටද කියලා ඔයගොල්ලෝ දන්නවද? අපි මේ යන්නේ මානෙල්ලල ගලවන්න. ඕගස්ට් වලට තමයි වැව් හින්දෙන්නේ. ඉතින් ඒ කාලෙට තමයි අපිට මානෙල්ලල ගලවන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. අපි මේ යන්නේ උදේ කාලේ නෙවෙයි නිසා හිතන තරම් දේවල් නම් අද පෙන්වන්න බැරි වෙයි. හැබැයි මම ගොඩක් දේවල් ඔයගලන්ට පෙන්වන්න ඕන නිසාම වීඩියෝ කරගත්තා. අපි මේ ගියේ හවස 4ට විතර. ඒ වගේ වෙලාවදී ඕලු මල් මානෙල් මල් පය වෙලා තියෙන නිසා ඒ වගේ වීඩියෝස් මට ගන්න බැරි වුණා. හැබැයි පොඩි මල් වර්ග වතුරේ තිබුණ නිසා මට ඒ වගේ ගන්න පුළුවන් වුණා. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ අපි කොහොමද මානෙල්ලල ගලවන්නේ කියලා. මානෙල්ලල ගලවන්න ටිකක් අද අපහසු වුණා. මොකද මේක වීලි කාලගුණ යන්නේ. ඒ නිසා සුළඟ ටිකක් තදයි. ඒ වගේම තමයි අද වීඩියෝ එක ගන්නත් මට ගොඩක් අමාරු වුණා. ඒ තරමටම අද හුලං වැඩි වෙලා තමයි තිබුණේ. සමහර විට වගේ කලින් වීඩියෝස් වල තරම් අද පරිසරය ඒ තරම්ම සුන්දර නැතුව ඇති. මේ වීඩියෝ එක බලන ඔයා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලාත් මම ඉල්ලනවා. ඔයගොල්ලෝ subscribe කළොත් මේ මට වීඩියෝ ඉස්සරහට දාන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ බොරුපන් ශාකයක්. බලන්නකෝ ඔයගොල්ලෝ මේවා දැකලා තියෙනවද කියලා. මේ වගේම පැදුරු යන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් මේ ශාකය. වැවේ වතුර හිඳිලා තියෙන නිසා වැවට බහින්න ලේසි. වතුරේ ගැඹුර බොහොම අඩු මට්ටමක තමයි දැන් තියෙන්නේ. හේතුව තමයි මේ වීලි කාල ගුණය නිසා සහ මේ කාලේ කුඹුරු වගා කරන නිසා වැවේ තියෙන වතුර තමයි කුඹුරු වලට හරවන්නේ. ඒ නිසා වැවේ වතුර ඉතාම ඉක්මනින් අඩු වෙනවා. මේ ඕගොල්ලොන්ට සුදු පාටින් පුංචි මල් වගේක් පේනව නේද? ඒවට කියන්නේ කුමුදු කියලා. මේ ශාක පත්‍රය කුමුදු ශාකයේ ශාක පත්‍රයත් මානෙල් ශාක පත්‍රය වගේමයි. නමුත් ප්‍රමාණයෙන් ටිකක් පොඩි. වැවේ ගොඩ තියෙන පස ටිකක් තද නිසා අපි වතුර තියෙන මානෙල්ලල ගලවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. නමුත් මානෙල්ලල වඳ වෙලා ගිහිල්ලා වගේ පේන්න තිබුණ නිසා අපි කෙකටියාල ගලවන්න පටන් ගත්තා. ඒකත් හිතපු තරම් පහසු කාර්යයක් නම් උනේ නෑ. මඩේ තියෙන කෙකටියාල මේ විදිහට තලයකින් ගලවලා තමයි අපි ගත්තේ. මේ වගේ පරිසරයක කිසිම ශබ්දයක් නැතිව මෙන්න මේ වගේ හඩක් අහගෙන ඉන්න තියෙනවා නම් කොයිතරම් වාසනාවන්තද කියලා ඔයාට හිතෙනවා ඇති. ටිකක් අහලා බලන්නකෝ. දැනෙන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. හොඳයි, ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ නබඩ ගහක්. නබඩ ගහක් තියෙනවා අපේ වැව මැද්දෙම. යන්කෝ අපි ඒක කොයි වගේද කියලා බලන්න. නබඩ ගෙඩි හරියටම දන් ගෙඩි වගේ චූටි ගෙඩි වර්ගයක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට මිනිස්සු රැවටෙන්නත් පුළුවන් මේවා ආහාරයට ගන්න පුළුවන් කියලා. මේක ඉදුණාම හරියට දන් ගෙඩියක් වගේම කළු පාට්ටුල් බෑයකින් තමයි පේන්නේ. එතකොට සත්තු උනත් ආකර්ෂණය වෙනවා මේවා ආහාරයට ගන්න. මේක බලනකොට ගොඩක් ආස හිතුණට මේ වැඩේ හිතන තරම් නම් ලේසි උනේ නෑ. ඊළඟට අපි යන්නේ කහ පාට මල් බලන්න. වැව පුරාම පුංචි කහ පාට මල් වර්ගයක් පිපුලා තිබුණා. මම දැන් ඔයගොල්ලන්ට යන්නේ ඒවා පෙන්වන්න. කහ පාට මල් වලින් පස්සේ අද මගේ වීලොග් එක ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් මම තවත් මෙන්න මේ වගේ ලස්සන පරිසරයක් තියෙන ලස්සන වීලොග් එකකින් හමු වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.